සුබ අනාගතයක් කියලා මම හදලා තියෙන ප්‍රාර්ථනා කරනවා. Kira. විශේෂයෙන්ම පහුගිය දින කිහිපය තුළ ලංකාවේ ඇතිවෙච්ච අපදා තත්ත්වයත් එක්ක අසරණ වෙච්ච අපදාවට ලක් වෙච්ච පාසල් දරුදරියන් වෙනුවෙන් යම්කිසි උදව්වක් උපකාරයක් අපිට හැකි අයුරින් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව අපි සියලුම අපේ පක්ෂයේ සියලුම යාන්ත්‍රණයේ සියලුම දෙනා වගේම මේ රටේ සුරක්ෂා සංවිධානත් අපි පෙරේ සියලු දෙනා එක රාශී කරගෙන විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ පාසල් උපකරණ පාසල් ඇඳුම් පාවාන් මේ ඉවසනයේද සම්බන්ධ ඉවසනයේ සාසරණ වෙත දරුවන්ට ලබා දෙන්න අවශ්‍ය ව්‍යාපෘතියක් අද දින අපි ආරම්භ කරා. මම හිතනවා ඉදිරි දින කිහිප තුළදී ගම්මාට්ටමට අපි ගිහිල්ලා විශේෂයෙන්ම ගම් වතුර තත්ත්වයේ නායම් තත්ත්වය සමතේටපත් වෙනවා සමගම මේ ප්‍රදේශවල දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නැවත වතාවක් ආරම්භ කරන්න විශේෂ උසස් පෙළ පැවැත්වෙනවා. ඒ උසස් පෙළ කල් ගියා. ලබනවර්ෂ සාමාන්‍ය පෙළ තියෙනවා. ඒ වගේම එක වසරේ පාසල් වලට යන දරුවෝ ඉන්නවා. පෙර පාසල් යන දරුවෝ ඉන්නවා. ඉතින් මේ අයගේ ඉතින් නැති වෙච්ච හැමදේම අපිට දෙන්න බැරි වෙයි. විනාශ වෙච්ච සියලුම දේ අපිට ගොඩනගා ගන්න බැරි වෙයි. අපි හැකියාවෙන් දරුවන්ගේ අධ්‍යාපනය යථා තත්ත්වයට ගේන්න අවශ්‍ය උදව් උපකාර කරන්න අපි කටයුතු කරනවා. ඉතින් මම ආරාධනා කරනවා සියලුම දෙනාට මේ වෙලාවේ අපි දන්නවා අද මේ වෙනකොටත් බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් කැම ආහාර පාන ලබා දෙනවා, ඇඳුම් පැළඳුම් ලබා දෙනවා, සනීපාරක්ෂක කටයුතු වලට නිරත වෙලා ඉන්නවා. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම තවමත් මුදවා ගැනීමේ කටයුතු වලත් ඉන්නවා. මුදවා ගන්න දීපු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් ජීවිතය හිමි වුණා. තව විශාල ප්‍රමාණයක් නාවික හමුදාවේ ජීවිත අහිමි වුණා. ඒ තමන්ගේ ජීවිතයත් නොතකා මේ ජනතාවගේ ජීවිත බේර ගන්න බොහෝ පිරිසක් අද කටයුතු කරනවා. ඒ වගේම රජ නිලධාරීන් ස්වේච්ඡා සංවිධාන මේ හැම කෙනෙක්ම අද විශාල කැපවීමකින් කටයුතු කරනවා. අපිට පුළුවන් විදිහට එයාට උදව් කරන්න, එයාට එයා වෙනුවෙන් පෙනී සිටින්න, එයාගේ ඒ ක්‍රියාවලියට දායක වීම තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් මේ වතුර තත්ත්වය වතුර අඩු වෙනකොට අනිත් පැත්තෙන් නායෑම අඩු වෙනකොට ඒ දරුවෝ පාසල් වලට යොමු කරන්න අවශ්‍ය යම් සහයෝගයක් අපි ලබා දෙන්න තමයි මේ ගියත් ඉන්නේ. මම ආරාධනා කරනවා තවදුරටත් මේ අපි සියලු දෙනා නොඑක ආකාරයෙන් නොඑක තැන්වල මේ කරගෙන යන වැඩසටහන ඉස්සර අපි අරගෙන යමු. විශේෂයෙන්ම මේ ජනතාවගේ ජීවිතය තත්ත්වයන් යථාර්ථයට අරගෙන යනවා. ඒ කියන්නේ මේ මොහොතේ මේක සිදුවීම කොහොමද ඔබතුමා දේශපාලනය දේශපාලන වශයෙන් කටට කොහොමද බලපාන්නේ? ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ කතාවක් අපි දැක්කා. ඒකත් එක්ක බලද්දි කොහොමද මේ වෙලාවේ අපි දේශපාලනික වශයෙන් ආණ්ඩුව ක්‍රියා කරපු ආකාරය සහ ආණ්ඩුව කොයි වෙලාවකද තීන්දුව ගත යුත්තේ තීන්දුව ගැනීමේ පරක්කු වුණාද නැද්ද කියන කාරණා අපි පසුව සාකච්ඡා කරනවා. මේ වෙලාවේ අපි මේ දේශපාලන කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කිරීම නෙවෙයි කළ යුත්තේ. අපිට හැකි ආකාරයෙන් මේ රටේ ජනතාවට මේ ආබාධයට මේ විවසනයට ලක් වෙච්ච අයට උදව් කරනවා. තවත් පැත්තකින් අපි වගකීමකින් කියන්න වගකීම් දේශපාලන බලවේගයක් සහ පක්ෂයක් විදිහට අද සමහර නිලධාරීන් ක්‍රියාත්මක වීමේ යම් මැලිකමක් තියෙනවා. මොකද පහුගිය ඉතිහාසයේ වෙච්ච සිදුවීම් එක්ක. ඉතින් අපි නිලධාරීන්ටත් කියන්නේ ඔබ හරි දේ කරන්න. ඔබ අපි ආරක්ෂා කරනවා. ඔබ වවුචරේට අස්සම් කරා කියලා ඔබ CID කර ගිහලා හිරගවල වල දාන තැනට අපි කටයුතු කරන්නේ නැහැ. එහෙනම් මේ ජනතාවගේ ජීවිත බේරගන්න, තුන් වේල කන්න දෙන්න, සනීපාරක්ෂක කටයුතු සපයන්න, ඒ වගේම බෙහෙත් ටික ලබා දෙන්න. තවත් පැත්තකින් මේ අයගේ ජීවිත ආරක්ෂා කරන්න, දේපොළ ආරක්ෂා කරන්න ගන්න පුළුවන් හැම ක්‍රියාවලියක්ම ඔබ ගන්න. ඔබ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඒ හින්දා අපි රජ නිලධාරීන්ගෙත් අපි දන්නවා මේ වෙනකොට බොහෝ අය ඒ කාර්යයෙන් නිලිලා ඉන්නවා. තවදුරටත් පැය කිහිපය තුලක් ඒ කාරණේ ඉටු කරන්න. ඔබ ගන්න තීන්දුව වෙනුවෙන් අපි ඔබ ආරක්ෂා කරන්න පෙනී හිටිනවා කියන එකත් මේ නිලධාරීන්ට අපි මතක් කරනවා.
දැන් ඔබතුමා මේ ජාත්‍යන්තර සහාය ලැබීම සම්බන්ධයෙන් මොන වගේ අදහසක් මතකද? ප්‍රමාණවත් තරදී ජාත්‍යන්තර සහාය ලැබෙනවා කියන විශ්වාසය. ජාත්‍යන්තරයෙන් සහාය එනකන් අපිට බලන් ඉන්න බෑ. හැබැයි ඉතින් මිත්‍රශීලී රටවල් අපිට උදව් කරනවා. අපි දැක්ක පහුගිය දින කීපය තුලත් ඉන්දියාව, චීනය, විශේෂයෙන්ම ඉන්දියාව මේ වෙනකොටත් වන් යානා කීපයක් ලංකාවට ආවා. ඒ වගේම ඉන්දියානු නාවික හමුදාව මේ වෙනකොට විවාහ ගැනීමේ කටයුතු වලත් නියැලීලා ඉන්නේ. ඒ වගේම චීනය සහ තව රටවල් ගණනාවක් මේ වෙලාවේ අපට උදව් කරන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මම දන්නේ ජාත්‍යන්තර වශයෙන් යම් සහායක් අපිට ලැබෙයි. මේ ජාත්‍යන්තර සහාය ලබා ගන්න අවශ්‍ය යාන්ත්‍රණය අපි ගම්මට්ටමේ සකසලා තියෙනවා. සහ ඒ තීන්දුව తీරන ගැනීමේ දත්ත මත පදනම් වෙච්ච වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ දැන් දත්ත නැහැ කියලා කේන්ද්‍රික ගාව ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මේ ඉදිරි කාල සීමාව තුළ අපි ගතිය ක්‍රියාවලියන් ක්‍රියාදාමයන් වලට අපි යන්න ඕනේ. ඒ වගේම මේ වෙනකොටත් ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඒ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කළා. හැකිතාක් ඉක්මනින් මේ ජනතාවගේ ජීවිතය යථාර්ථතර ගේන්න අපි කටයුතු කරන්නේ. ජාත්‍යන්තරයෙන් ලැබෙන සහාය අපි අගය කරනවා. හැබැයි ඒ ජාත්‍යන්තරයෙන් ලැබෙන සහාය වගේම මේ රටේ ජනතාව ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා මේ කරන්නා වූ ව්‍යායාමය පිළිබඳව අපි හදවතින්ම උන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ රණවිරුවන්. ඒක තමයි අපි අභිමාණයෙන් බය නැතුව රණවිරුවට රණවිරුවා කියලා කියන්නේ. ඒ රණවිරුවන් ජාති ආගම් ભેදකින් තොරව, කුල ભેදකින් තොරව, දේශපාලන පක්ෂ ભેදකින් තොරව උන්ගේ ජීවිතයත් අවදානයේ දමමින්, උන්ගේ ජීවිතයත් නැති කරගනිමින් ඔවුන් මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න තවදුරටත් කටයුතු කරනවා. ඒ ජනාධිපතිතුමා ජාතිය ඇමතුවා. එතකොට මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තුවා පැහැදිලි කරා. මොකද ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස? තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහසක් පළ කිරීම මම හිතන්නේ මේ වෙලාවේ පළක් නෑ. මොකද ඔය වැඩපිළිවෙල අදහස් අපි ඊට පෙර අහලා තියෙනවා. දැන් වැදගත් වෙන්නේ ගම්මට්ටමේ, බිම්මට්ටමේ ක්‍රියාත්මක වීම. ඒ හින්දා මම හිතන්නේ එතුමාක සහ ආණ්ඩුව ක්‍රියාකාරකම සහ ආණ්ඩුව ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳව අපි පසුව දිනක විවාද කරමු. අපි ජනතාව එක්ක ඒ ජනතාවේ අපි ඒක දැනුවත් කරන්න. හැබැයි මම හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩුවත් තවදුරටත් කැප වෙලා මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරලා පුළයි කියන එක මම විශ්වාස කරනවා.